අගමැතිනට අපහාස කිරීම හෙලා දකිනවා. මතුගම් මාලිමාවේ විරෝධතාවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි ප්‍රකාශ කරන්නේ මේ විපක්ෂයේ කාන්තා හිංසනයට එරෙහිව මාලිමා කාන්තාව පාරට බහිනවා. මතුගම බඳු තඹවිටගේ සටහනක වාර්තා කර තියෙනවා. මේක නම් ඓතිහාසික ඡායාරූපයක්, දුර්ලභ දර්ශනයක්. ලෝකයේ නොබෙල් ප්‍රයිස් එක, ගිනස් ප්‍රයිස් එක හම්බෙන්න ඕන ඡායාරූපයක් මේක. අවුරුදු 76න් 65ක්ම ආණ්ඩුවලට විරුද්ධව උද්ඝෝෂණය කරලා බලය ලැබිච්ච පළවෙනි අවුරුද්දේම කවුද හිතුවේ පාරට එන්න වෙයි කියලා විපක්ෂයට විරුද්ධව උද්ඝෝෂණය කරන්න. ලෝකේ විපක්ෂයට එරෙහිව ආණ්ඩුවක් පාරට බැස්ස පළවෙනි අවස්ථාවද දන්නේ. ඓතිහාසිකව පොත්වල ගිනස් නොබෙල් තෑග ලැබෙන වාර්තා පොත්වල ලියවෙයිද කියන්න නම් දන්නේ නැහැ. අවුරුදු 76න් 60ක් විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවට බැන්න. ආණ්ඩුවට ආවට පස්සේ දැන් ඉතින් විපක්ෂයට බනිමු. හරි. අපි මේ වෙබ් ලින්ක් බලන්න ඕන නැද්ද කියලා ඇහුවේ නැති එක නම් ලෝක පුදුමයක්. වැඩිය දැඟලුවොත් මරනවා. මීට කලින් නම් එහෙම කෝල් එකක් ආවා. මතකද? ඒක රෙකෝඩ් කරලා ඔහොම දැම්මා. කඩුවල පැත්තෙන් තමයි ආවේ. ගත්තේ ආපහු දෙන්න නෙමෙයි කියලාත් කිව්වා. මේ කොහෙන් ආවද කියලා කියන්න දන්නෙත් නෑ. ගමට පොලිස් බලය දෙනවා කිව්වේ මේකද කියලා කියන්න දන්නෙත් නෑ. අපින් කලින් කිව්වනේ මේක කියලා කිව්වොත් අපිට කියන්න දෙයක් ඇත්තෙත් නෑ. කට ලොක්ව කරගන්න තමයි වෙන්නේ. මිහින්තලේ වනචාරියා කියන්නේම කුණුහරුප. ඇමති ලාල්කාන්ත මිහින්තලේ ඉන්න වනචාරියා කතා කරන්නේම කුණුහරුපයයි. කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග ඇමති කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කර තිබෙනවා. මේ මිහින්තලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. ඔව් අපි වනචාරි තමයි. මිහින්තලේ නායක හිමියන් කියනවා. ලාල්කාන්ත දැක්කම මතක් වෙන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ හිටපු මංගල සමරවීරව තමයි මතක් වෙන්නේ. උදහස් වෙන්න දෙයක් නැහැ. ලාල්ට අගේන්ස්ට් එකට ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. ලාල් ඔයාම තමයි. හඳුන්නැත්තිට විරුද්ධව ඉන්නේ සජිත්වත් නාමල්වත් නෙමෙයි. හඳුන්නැත්තිම තමයි. නලින්දට විරුද්ධව ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. නලින්දම තමයි. හරිනිට විරුද්ධව ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. හරිනිම තමයි. ඒ කියන්නේ ආණ්ඩුව ඇතුළෙම විපක්ෂය. සජිතුයි නාමලුයි නෙමෙයි විපක්ෂ නායක ආණ්ඩුව ඇතුළෙම. ඒ නිසා වැඩි කලබල වෙලා වටේට දොස් කියලා වෙඩි තියලා තේරුමකුත් නැහැ. යමු දේශපාලන වේදිකාවට. More work, more problem. No work, no problem. Less work, less problem. එතකොට big work තමයි මේ big කුච්චන් වෙලා තියෙන්නේ. ඒ නිසා වැඩි කරන්න එපා. අපිට වැරදුනා තමයි. මේක කොහොමද ඇතුළට ආවේ කියන එක ප්‍රශ්නයක්. අපි CID ගියා තමයි. ලින්ක් එක දැම්මට යන්න කියලා කිව්වේ නෑ තමයි. කිව්වම් මල්ලිලට හොද ගන්න පහසුයි තමයි.